විහාර මහාදේවි උද්‍යානයට පය තිබ්බ විතරයි සහදුරු කණ්ඩායමක් මෙහෙන් එනවා, සහදුරු කණ්ඩායමක් මෙහෙන් එනවා, සහදුරු කණ්ඩායමක් පිටිපස්සෙන් එනවා, සහදුරු කණ්ඩායමක් ඉස්සරහින් එනවා, සහදුරු කණ්ඩායමක් හරහට මංග සහෝදරයා හො අද චුට්ටක් එන්නකෝ මට කතාවක් තියෙනවා කියන්න සහෝදරුන්ටත් කතාවක් ඉතින් මං පස්සේ පළෝ කරන්න. හරිද? අපි මේක ඉඳගෙන පොඩ්ඩක් කතා කරමු චුට්ටක් එන්න. දැන් සහෝදරයා එන්නෙම නෑ අඩි 10ක් විතර ඈතින් ඉන්නවා නිකන් අහක බලනවා මෙහෙම බලනවා. මං සහෝදරයා එන්න අපිට කතා කරන්න පුළුවන් මමත් පක්ෂ මිනිහෙක් මෙහෙ එන්න ඉඳ ගන්න කියලා ඊට පස්සේ ඉඳගත්තාට පස්සේ මම සහෝදරයාට කිව්වා ඔයාට මාව ෆලෝ කරන්න කියපු හේතුව මං අහන්නේ නැහැ. හැබැයි ඔයාට එහෙම කියපු මිනිස්සයට මෙන්න මේ කතාව කියන්න. මොකද්ද කතාව? මට අවශ්‍ය නැහැ මේ සමාජය මීට වඩා උසස් වෙන්න ඕනි. මේ සමාජය මීට වඩා මානුෂවාදී වෙන්න ඕනි. මේ රට ලෝකෙ දියුණු රටක් වෙන්න ඕනි කියලා හීන දැකපු ඒ වෙනුවෙන් ෆයිට් කරපු ඒ වෙනුවෙන් ජීවිතේ දීපු ජීවිතේද මරණයද කියලා එක තැනක අහද්දී පක්ෂේ පාවා නොදී ජීවිතේ තෝරගන්න නැතුව මරණය තෝරගත්තු මිනිස්සු සමරන මොහොතක එතෙන්ට ගිහිලා අංචියක් අදින්න. ඇත්තටම මට අවශ්‍ය නැහැ. හරිද? මොකද මම ඒ තරම් කැත දේශපාලනයක් කරන මිනිහෙක් නෙවෙයි. හරිද? මම මේ සහෝදරයාට පණිවිඩය කියන ගමන් කිව්වා රාජිත සේනාරත්න වගේ ප්‍රාකල්ලි හදාගෙන මේ රටේ සහෝදරවරු අමු අමුවේ ඝාතනය කරපු චේන්සෝලින් අතපය කපලා ඇස් උගුල්වලා ඔළුවට පරාලන ගහලා මහමග ඇදගෙන ගිහිල්ලා පද බඳුනට ලක් කරලා ටයර් සැවල දවපු ඒ රාජිත සේනාරත්න වගේ මිනිස්සු අද යහතින් ඉන්නවා. බටලන්දේ වදකාගාරය පවත්තගෙන ගිය රනිල් වික්‍රමසිංහලා යහතින් ඉන්නවා. මේක අපේ ආණ්ඩුවක්ද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක්ද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්ද සහෝදරයා කියලා මං ඇහුවා. ඇයි? අවුරුද්දක් ගත වෙලා. අවුරුද්දක් කියන්නේ දවස් කීයක්ද? අපි හිතුවේ එයාපෝට් වහලා මුන් අල්ලයි කියලා. ඡන්දෙට පහුවදා අපිට කාට හරි කියන්න පුළුවන් ගිනිපුක් ගාය හරි. එහෙම නැත්නම් අර ලදරු වලිප්පුව වගේ එකක් කියන්න පුළුවන්. නෑ සහෝදරයා. අපි අවුරුද්දක් බලන් හිටියා. මම ආවේ මට පුළුවන් නම් එක දශමකින් හරි මේ සහෝදරවරුන්ට මේ මියගිය නොදන්න සොහොන් කොත්තුල අදටත් නම් ගම් දන්නේ නැති මේ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් මහන්සි වෙච්ච ඒ වෙනුවෙන් දාඩිය හෙලපු ඒ වෙනුවෙන් ජීවිතේ කැප කර මිනිසුන්ට යුක්තිය කියන එක බිඳුවක් හරි ඉෂ්ට වෙනවා දකින්න මම ආසයි. ඒ ප්‍රෙෂර් එක දශමකින් හරි කරන්න තමයි ඇත්තටම මම ඒ විදිහේ වැඩක් කරේ. හරිද? එතකොට මට අවශ්‍ය නැහැ මේක කඩා කප්පල් කරලා මේකේ ඇවිල්ලා හිටපු සහෝදරු ටික දැක්කට පස්සේ 71 88 89 අපේ සහෝදරුළු ගම් වල ඉන්න දුප්පත් ඇඟවල් වෙහෙවිච්ච සහෝදරුළු ඒ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් අදටත් කැප වෙන සහෝදරුන්ගේ මූණවල් බලාගෙන මට පුළුවන් ද උතන කෑ ගහන්න. මට ඒක කරන්න බෑ. හරිද? මම කොච්චර පොරක් වුණත් මට ඒක එතන ඒ පාවාදීම කරන්න බෑ. හැබැයි ඒ නිසා මම වටයක් කරකිලා මම කිහිප දෙනෙක්ගෙන් අදහස් විමසුවා. සහෝදරයා මේක හරිද? මේ අනවිදිය හරිද? අවුරුද්දක් ගියා මොකවත් නෑ නේද? අදහස් විමසලා අවසානයේ මම තීරණයක් ගත්තා. මම මේකට මොකද්ද කරන්නේ? තවත් ෆයිට් කරනවා. තවත් මාස 6ක් දෙනවා. අවුරුද්දක් දෙනවා කියලා හිතා හදාගෙන මම තව සහෝදරයෙකුත් එක්ක ගෙදර යද්දී 1989 නොවැම්බර් 13 වෙනිදා ජීප් එකකට දාගන්නවා රෝහණ විජේවීර. කොළඹ 8 බොරැල්ල කනත්තර කියලා වෙඩි තියලා මරලා දානවා. අවුරුදු 36කට පස්සේ පොලිස් කණ්ඩායමක් පැමිණ මාවත් ජීප් එකකට නග ගන්නවා. කොළඹ 7 කුරුඳුවත්ත පොලිසියට මාව එක් කරගෙන යනවා. විජේවීරට දුන්නද නැහැ. හැබැයි මට රස ප්ලේන්ටියක් දුන්නා, කැවිලි පෙවිලි දුන්නා, ආදරයෙන් කතා කරා, හිත හැදෙන්න කතා කරා. දැන් පොලිසිය වෙනස් වෙලා තියෙන්නේ කිව්වා. රට හදනවා නම් පොලිසිය වෙනස් වෙනවා නම් අනේ මගෙන් අදහස් විමසුවා. කරුණාවන්තව කතා කරා. මං කිව්වා මට විතරක් නෙවෙයි පොලිසියට එන සියලුම දෙනාට මේ විදිහට කරුණාවන්තව කතා කරන්න. ඒගොල්ලෝ කිව්වා අපි මේ පොලිසිය වෙනස් වීගෙන යනවා. 140ක් වෙනස් වෙලා තියෙනවා. 160ක් තියෙනවා වෙනස් වෙන්න කියලා අපි සුහද සාකච්ඡාවක් කරා. ඇත්තටම පැය ගාණක් මගේ පාලන ඉතිහාසය ලියාගෙන කොළ ගානක් ලියාගෙනට රැලිය අවසාන වුණා. ඊට පස්සේ මට එළියට එන්න අවස්ථාවල හම්බ වුණා.
ඇත්තටම රෝහණ විජේවීරලා සමාජ විරෝධී කියලා ඒ දවස්වල කිව්වා. මේවා කරේ නැත්තම් මේ සමාජයට මෙහෙම පක්ෂයක් කෝ? මිනිස්සු අරගල කරනවා. අරගලවල ස්වභාවයන් වෙනස්. කාටවත් ගතානුගතිකව කාටවත් ඕන විදිහට නෙවෙයි අරගල පැන නගින්නේ මිනිස්සුන්ගේ සිතුවිලිත් එක්ක. මේ ලෝකේ වෙනස් වුණේ සමූහයකගේ ක්‍රියාකාරකමකට වඩා තනි මිනිහෙක්ගේ ඕනෑකමක්, තනි මිනිහෙක්ගේ උම්මාභයක්, තනි මිනිහෙක්ගේ උනන්දුවක්, තනි මිනිහෙක්ගේ කැපකිරීමක් එහාට සමාජගත වෙලා කණ්ඩායමක් බවට මේ ලෝකෙ වෙනස් කරන්න. ස්පාටකස්ලා අපි ඉතිහාසය ඉගෙන ගද්දී වහල් සමාජය නම් අද වෙනකම් මේ මිනිස්සු වෙනස් වුණේ එන්නම කියන මූල ධර්මයත් එක්ක. එතකොට ඇත්තටම මම කරපු බලපෑම මං හිතනවා ජනාධිපති දක්වා යනවා. එතකොට මට සතුටුයි. අංශුවකින් හරි එක නිය පිදල්ලකින් හරි මට බලපෑමක් කරන්න පුළුවන් වුණා. මං ඒ බලපෑම දිගටම කරනවා. මාව නවත්තන්න කිසිවෙකුටවත් බෑ. මේ සටන මම අතාරින්නෙත් නෑ. හොඳට ඔළුවේ තියාගන්න 88 89 ඝාතනය කරපු සහෝදර සහෝදරයන්ට යුක්තිය ඉෂ්ට වෙනවා වගේම මේකට මෙතෙන්ට ඇද දාපු කාලකන්ණි ත්‍රාණ දේශපාලඥයන්ට දඬුවම් හිමි විය යුතුමයි. එහෙම නොවන තාක්කල් මේ දේශපාලනය අපි කරනවා. අපිට ඔයගොල්ලන්ට පුළුවන් අපි හිරේ දාන්න, ඔයගොල්ලන්ට පුළුවන් අපිව බේරගන්න, ඔයගොල්ලන්ට පුළුවන් ඕන දෙයක් අපිට කරන්න. මම පොලිස් මහතුන්ට කිව්වේ මේ සමාජයේ සාධාරණ සමාජයක් වෙන කල් මම මේ ෆයිට් එක අතාරින්නේ නැහැ. මට පුළුවන් නම් මේ Facebook එකේ මෙහෙම කතා කරන්න මම කතා කරනවා. මට කොහේ හරි වහලකට නගින්න පුළුවන් නම් මම නගිනවා. ඔයගොල්ලන්ට පුළුවන් මාව හිරේ දාන්න. ඔයගොල්ලන්ට පුළුවන් අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් දාන්න. බැරි නම් shoot me. මොකද අපේ සහෝදරට ඕන තරම් මේ වෙනුවෙන් මැරලා තියෙනවා. හරි. උපතිස්ස ගමනායකලා, රෝහණ විජේවීරලා, සමන් පිහිසිරිපනාන්දුලා නේ කොච්චරද වෙනුර තිමා කොච්චර සහෝදරුන් මැරලා තියෙනවද? උසස් සමාජය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා යහපත් සමාජය වෙනුවෙන්. ඒ උසස් සමාජය වෙනුවෙන්, ඒ යහපත් දේශපාලන භාවිතාව වෙනුවෙන් ඒක අප කිරීම කරන්න මටත් පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන්. මම දන්නවා ඒක. එතකොට ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා ඔයගොල්ලන්ට කාටවත් නැති බලයක් අපි දීලා තියෙනවා. අපි දන්නවා ඔයගොල්ලෝ සුචරිතවාදී මිනිස්සු. යම් යම් අපහසුතා තියෙනවා, යම් යම් දුර්වලතා තියෙනවා. කරුණා කරලා වැරදි හදාගෙන කාර්යක්ෂමව දුර්වලතා ඉවත් කර කාර්යක්ෂමව මේකට ගොඩනගන්න ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා.